ඔබත් වාහනයක් ගන්න නැත්නම් ව්‍යාපාරයකට ලීසින් එකක් හෝ ණයක් ගන්නද හදන්නේ. ගොඩක් අය කරන්නේ එක ෆිනෑන්ස් කම්පැනියකින් හෝ බැංකුවකින් කියන පොලි අනුපාතයට කෙලින්ම කැමති වෙන එක. හැබැයි පොඩි සෙවීමක් කරලා ඔබේ මාසික වාරිකයෙන් ලොකු මුදලක් ඉක්ති කරගන්න පුළුවන් බව ඔබ දන්නවද? අද අපි කතා කරමු ලීසින් හෝ ෆිනෑන්ස් පහසුකමක් ගනිද්දී අඩුම පොලි අනුපාතය නිවැරදිව තෝරාගන්නේ කොහොමද කියලා. පියවර අංක 1. ෆ්ලැට් රේට් එකට අහු වෙන්න එපා. පළමු දේ තමයි ආයතනයෙන් කියන පොලි අනුපාතය. ෆ්ලැට් රේට්ද නැත්නම් රෙඩියුසින් බැලන්ස් මෙතඩ් එකද කියලා අහන්න. සමහර වෙලාවට 112ක ෆ්ලැට් රේට් එකකට වඩා 115ක රෙඩියුසින් බැලන්ස් රේට් එකකින් ඔයාට ගෙවන්න වෙන මුදල අඩු වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම අහන්න මාසිකව ගෙවිය යුතු මුළු වාරික මුදල මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක කීයද කියලා. පියවර අංක 2. ආයතන 3කින් 4කින් කොටේෂන් ලබා ගන්න. කවදාවත් පළමු ආයතනයෙන්ම තීරණය ගන්න එපා. ප්‍රධාන බැංකු සහ ලියාපදිංචි ෆිනෑන්ස් කම්පැනි 3ක් හෝ 4ක් වෙත ගොස් කොටේෂන් ලබා ගන්න. ඒ වගේම එක් ආයතනයකින් දෙන අඩුම රේට් එක අනිත් ආයතනයට පෙන්වලා තවත් පොලි අනුපාතය අඩු කරගන්න උත්සාහ කරන්න. පියවර අංක 3. සැඟවුණු ගාස්තු ගැන සොයා බලන්න. අඩුම පොලිය කිව්වට විතරක් මදි. ඩොකියුමන්ට් චාර්ජස්, ලේඛන ගාස්තු, වැලුවේෂන් චාර්ජස්, තක්සේරු ගාස්තු, ඉන්ෂුරන්ස් පැකේජස්, රක්ෂණ ගාස්තු. මේ හැමදේම එකතු වුණාම ආයතනයේ ගෙවන්න වෙන මුදල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මුළු ලේඛන ගාස්තු සහ වෙනත් අමතර අය කිරීම් සියල්ල සමග මුළු පිරිවැය කීයද කියලා පැහැදිලිව අහන්න. පියවර අංක 4. CBSL ලියාපදිංචි සහ නම්‍යශීලී බව. ෆ්ලෙක්සිබිලිටි and සිකියුරිටි. අඩුම පොලිය දුන්නත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නැති අනවසර ආයතන වලට යන්න එපා. ඒ වගේම ඔබට කාලයට කලින් ණය මුදල පියවන්න. early settlement ඕන වුණොත් අය කරන දඩ මුදල් පෙනල්ටිස් මොනවද කියලත් කලින්ම දැනගන්න. කෙටියෙන් කිව්වොත් පොලි අනුපාතය විතරක් බලන්නේ නැතුව මාසික වාරිකයේ අමතර ගාස්තු සහ ආයතනයේ විශ්වසනීයත්වය කියන සියලුම දේවල් සසඳලා බලලා තීරණය ගන්න. මේ තොරතුරු ඔබට වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න. ලීසින් සහ ෆිනෑන්ස් ගැන තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔබට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න.